මේ ළමයි තාත්තික දවසකින් අම්මලා වෙනවා. මේ වයස 13 14 නීතියන් කසාද බැඳලා බන්දලා. වැලිකම් ගම්මානේ වයස අවුරුදු 15කට වැඩි අවිවාහක ගෑනු ළමයි නොමැති බව. මුළු ගමේ කෙනෙක්වත් නැහැ. හැම 15කටම වෙන්න ඉස්සෙල්ලා කසාද බැඳලා. මේකට හේතුව වෙලා තියෙන්නේ මේ ඉඩම් ලබා දෙන්නේ කසාද බැඳපු අයට විතරයි. ඒකෙන් තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මම හිතනවා මේක මහා මේ ගැන සොයලා බලලා මේකට පිළියමක් කරන්න මේ මහා මේ ළමයින්ට පුළුවන් ද මේ දරුවෙක් හදාගන්න. මේ විවාහ ලියාපදිංචි කරවනවා රුපියල් 1000ක් දීලා. මොකද රෙජිස්ටාර්ට මම මේ කියන්නේ. රෙජිස්ටාර්ට මේ ඊට වඩා වගකීමක් තියෙනවනේ මේ ළමයා දැක්කම කියන්න බැරිද රෙජිස්ටාර්ට. ඉතින් මෙයාලා රෙජිස්ටාර්ලයි අම්මලාද අනතුරු ඉවත් කරන්න වහම. මේ ගැන පරීක්ෂණයක් කරලා ඔක්කොම අස් කරලා දාන්න. අස් කරලා දාලා විතරනේ ඒකට උසාවි දාලා දඬුවම් කරන්න. මේක මහා අපරාධයක්. ඒගොල්ලන් ලිංගික කටයුතු වලින් තවෙනේවා. ඒගොල්ලන් නිදහස් බීච්චන්. ඉතින් බීච් කියන්නේ මොකද? අපි කියන්න කැමති මේක ගෙනල්ලා තිබෙන්නේ අපි නූතන නවීන සමාජයකට යන්නේ අපිට වඩා අර කලිල් ජිබ්‍රාන් කිව්වා වගේ දරුවෝ අපිට ඇති නෑ. ඒ නිසා ඒගොල්ලන්ට මීට වඩා නිදහස් ලෝකයක් අවශ්‍යයි. ඒගොල්ලන් ඊට පස්සේ ඒගොල්ලන් අවුරුදු 16න් ලිංගික කටයුතු වලින් තවෙනේවා. ඒගොල්ලන් නිදහස් බීච්චන්. ඉතින් බීච් කියන්නේ මොකද? ඒගොල්ලෝ සෙල්ලම් කරා මොකද වෙන්නේ? මම නම් අගමැති මෙහෙර කඩාසුකුත් කිව්වා ඔය A level පාස් වුණාට පස්සේ පුළුවන් නම් රුපියල් 5000 දෙන්න හැම A level ශිෂ්‍යයෙක්ටම ජර්මනි එහෙම දෙනවා.